මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවත් එක්ක ටිකක් ගැඹුරින් හිතලා බැලුවා. ඒ කරන කරුණු හොයාගත්තා. හරි. ඔය දැන් අපි සාමාන්‍යයෙන් දැන් මම දැන් මේ වෙලාවෙත් කුටියේ ඉන්නේ. කුටියෙන් එළියට ගියාම අපි සමාජයේ ඉන්න එකනේ ඔබ වහන්සේ දා කිව්වේ. එහෙමයි. ඉතින් ඒකට වචන කීපයක් තියෙනවා සංඛාර උපේක්ඛා ඥාණයෙන් ඉන්න කියලා. සංඛාර උපේක්ඛා ඥාණයට යන්න කොහොමද කියන එක අපි මේක කරන ගමන්ම අපි නැවත කරන්න ඕන මේ හැම හමු වෙන මේ ඉන්ද්‍රිය ගෝචර වන හැම දෙයක් එක්කම අපි නැවත කරොත් අපිට ඒක අපේ මනස පුරුදු වෙනවනේ අපේ ආමුදුනේ. එහෙමයි. ගරු ස්වාමීන් වහන්සේ ඒකට පුරුදු කරගත්තොත් අපි මොනවා හරි දැක්කොත් රූපයක් සද්දයක් අපි රූපයක් දැක්කයි කියමු අපි මලක් දැක්කයි කියමු දැකීම පමණක් කිව්වට ඒක ප්‍රැක්ටිස් කරන්න එපායි අපි. දැකීම ඒක ට්‍රාන්ස්ලේට් කරන එකත් ඇත්තදී දිත්තේ කියන්නේ ඔබ වහන්සේ දන්නවා ආධාර විභක්තිය එකක් දිත්තං නෙමෙයි. ඒ දැකීමෙහි මේ ඇහි හැටි තමයි දැකීමේ. එච්චරයි ඒක නවත්ත ගන්න අපි පුරුදු කරන්න ඕන නේද ආමුදුරුවනේ. ඒක ඒ වචනය මේ විස්තර කරලා තියෙනවා මම හොයලා බැලුවා. මම අර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එයාට කිව්වම ඒ මිනිස්සයා ඒක හොයලා තියෙනවා ඒකේ ඔරිජින් එක කියන්නේ අර විසුද්ධි මාර්ගයේ තියෙන ඔය ඥාන 16ක් කියනවානේ ඥාන දර්ශන 16න් 11 වෙනි ඥානය තමයි තියෙන්නේ සංඛාර උපේක්ඛා ඥානය. එතෙන්දී එයා විස්තර කරන සංස්කාර කියන්නේ මොනවද? ඒ උපේක්ඛාව කියන්නේ මොනවද? ඥාන කියන්නේ මොනවද? ඉතින් ලස්සනට කියනවා අපේ ආමුදුරනේ අපිට අපිට එතකොට ගැටලුවක් නැහැ. අපි කුටියක් කරනවා එළියට ගියා කොහේ ගියත් කරනවා සංස්කාර නැති වෙන්නේ නැහනේ. කාය සංස්කාර වචී සංස්කාර මනෝ හරි චිත්ත ඕව අපිට මොකොත් නැහැ පුඤ්ඤාභිය ඕව මොකොත්ම නැහනේ. නිවන අපි බලන් ඉන්න වෙලාවේදී අර ඉන්ද්‍රියන් බලාගෙන ඔබ වහන්සේ කියපු විදියට ඔබ වහන්සේ විතරයි මේක කරා කියන්නේ. එතෙන්දී අපි හිත දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි කරන්නේ ප්‍රතිචාරත් නැහැ මොකුත්. එතකොට ඒක අපිට අත්දකින්න මොකුත්ම නැහැ. මොකුත්ම ඇති වෙන්නේ නැහැ. ඒව නැති බවක් දන්නේ නැහැ. මොකුත් නැහැ. ශුන්්‍යතාවයට ගියා. ඒක නිවන. ඒ වෙලාවේදී අපි 100% හරි. මං අද බණ්ඩාර මහත්තයත් එක්ක සුළු වෙලාවක් කතා කරා. අපි දෙන්නම එකඟයි මේ වැඩේට. මේ හරි අපි අනිත්‍යලාවේ නිතර දකින පෙනෙන ඇසෙන එහඳ සුවඳ බාත්රූම් එකේදී පුළුවන් මේ ගඳ දැනුනම මේ ගඳක් නෙවෙයිනේ මේ මමනේ ගඳ අල්ලගන්නේ. නාහෙනේ අනිත් කොහෙවත් ඕ ගඳ අල්ලන්නේ නැහනේ අපේ ආමුතුරු. ඉතින් ඒකේ අනිත්‍ය සංඥාවටම යන්න ඕන. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරාම තමයි ඔය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එක අවස්ථාවක කියනවා අනිත්‍ය සංඥාවයි සතිපට්ඨානයයි වඩන්න. ඔය දෙකෙන් ඔයාලට හෙල්ට යන්න පුළුවන්. තව සූත්‍රයක් තියෙනවා අර ඔබ වහන්සේ දන්න ඔක්කාන්තිය සංයුත්තේ බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා තව වචන දෙකක් කියනවා. අනිත්‍ය කියලා විපරිණාමී අඤ්ඤතාභාවී. එතකොට බුදුහාමුදුරුවෝ සූත්‍ර 10ක් තියෙනවා. ඇහැට බලන්න ඇහැ අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාවී. එතකොට එහෙම පුරුදු වුණාම අපේ හාමුදුරුවනේ අපි එළියට ගියාම අපි හොයනවා දඟලන්නේ නැහැ කම්පා වෙනවා. එතකොට අර කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන අකුරක්නේ දාලා තියෙන සම්තෙන් රියෝච නිපකෝච සංත්‍රියජ ගුණ හැටිය නිපකෝ වෙනවනේ. ඔව් බලන්න අපේ ආමුදුරන ඔබ වහන්සේ තමයි මේක කියලා දුන්නේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ. මම මේ බණ්ඩාර මහත්තයා කිව්වා අපි අරේ මේ බැදී වල ගිහිල්ලා මේක හරියට ගත්තා. බුදුහාමුදුරුවෝ ධානයේ අවුරුදු 6ක් ගිහිල්ලා මේක මේ හරියටම අල්ලගත්තානේ මේක. ඉතින් අපේ ආමුදුරනේ බණ්ඩාර මහත්තයා කිව්වා අපි ගම්ම කියනම කවරේද ඔබ වහන්සේ මේ මාර්ගය කියලා දුන්නා. දැන් අපි ඒක කරනවා. එම නේද අපේ හරියටම හරියෝ. ඉතින් අනේ ඔබ වහන්සේගේ මුවින් මේක තව ටිකක්
කතා කරන්න එතකොට ඒකේ අර්ථය බලය ශක්තිය ජවය එනවා අපිට. එහෙම කරන්න ගරු ස්වාමීන් වහන්සේ බුදු සරණයි අපි ඉන්නවා දවසකට මේ කුටියට වෙලා ඉන්නේ දැන්. ඒක හරි. ඔබ වහන්සේ අපදාම කියන තැනක් හදාගන්න බැරි කමක් නැහැනේ ඕන කමක් නැති එකනේ. අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අර ඕක කොහොම කරත් පරිසරය අර ඔයා කියන 4 pieces ඕනෙමයි. ඕනවා. ඉතින් මට ඔබ වහන්සේ කල්යාණ මිත්‍රයා ළඟට එක්කන් ගියේ බණ්ඩාර මහත්තයා. එයා නැත්තම් මට ඔබ වහන්සේ මුණ ගැහෙන්නෙත් නෑ. නාවලට ගියා. මං ඒ දවස්වල ලංකාවේ ඉඳලා ගියපු වෙලාවක හදිසියෙ මේ බුද්ධමයත් හම්බුනේ 600ක් 700ක් විතර ඉන්න තැනක මේ මට මතක නෑ මහත්තයාගේ භාවනා ගියපු නොගියපු තැනක් නෑ. ඔබ වහන්සේ තමයි මේක හරියටම මුසු කළත් හිතට දුන්නේ. අපිට ඒක වාසනාව තියෙන ප්‍රැක්ටිස් කරන්න. අදත් ප්‍රැක්ටිස් කරනවා. 2015 13 කිව්ව එකමයි අදත් කියන්නේ. ඕනම බණක තියෙනවා. අපි දැන් මේ කැනඩාවෙත් අපි කීප දෙනෙක් හැමදාම දැන් මීට කලින් පැයක් අපි සාකච්ඡා කරා මේක මොකද්ද සංකාරුපේක්ඛා ඥානය කියන්නේ. ලොකු දෙයක් නෙවෙයි. අපි ප්‍රැක්ටිස් කරනවා මේක. ඔබ වහන්සේ මේක ටිකක් ඉස්සරහට කියලා දෙන්න. බණ්ඩාර මහත්තයාත් අහගෙන ඇති. ඒ මහත්තයා ඔන්න කියන්න බණ්ඩාර මහත්තයාගේ අදහස්. අහගෙන ඉන්නේ. යන්නේ ඔතමා කිව්වනේ ඔක්කොම ටික දැන් මම අපේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කළේ මේ අපේ මේ සිදුහත් තාපසතුමා ඒ තාපස කාලේ අර අවුරුදු 6ක් කරලපු කැපකිරීම. ඒ කියන්නේ ඔය එක ඔය පූර්ණ කාශ්‍යපලා මක්කටි ගෝසාලලා අජිතකේද කම්බලලා පප්පකච්චායලලා සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨනාථ පුත්ත ඊගාට තව ආලාර කාලාම උද්දකරාම පුත්‍ර බස්සගමාන ඔය මිනිස්සුත් එක්කලා ඔය කට්ටියත් එක්කනේ ගැටි හිටියේ ඒ කාලේ. එතකොට ඒ එක්කෙනෙකුටවත් මෙයාව නම ගන්න බැරි වුණානේ. මේ සිදුහත් තාපසතුමා බලන්න කොච්චර අධිෂ්ඨානයකින් හිටියද. මේ දැන් අන්තිමේ උද්දකරාම පුත්ත කිව්වලුනේ දැන් ඔබතුමාට මටත් වැඩිය මේ ධර්ම විස්තර කරන්න පුළුවන්. මේ ඒ නිසා ඔබතුමයි මායි මේටලා ඉන්නු අපි මේට දාන්නේ හම් වෙනවා අපි මෙතන ඉන්නු කියලා කිව්වට ඒත් නවත්ත ගන්න බැරි වුණානේ. ඊට පස්සේ අපේ මේ දැන් ඔය අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න දේ හොයාගන්න තනියම ගියා. තනියම දැන් මට දැන් කල්පනා වුණේ මම අපේ ස්වාමීන් වහන්සේට කිව්වේ ඒකයි. අර මේ දැන් මේ ඒ තනියම යනකොට දැන් අර සියල්ල අත්හැරලානේ යන්නේ. සියල්ල අත්හැරලා දැන් හිත විඥාන සිත අත්තරින්නේ මේ යන්නේ මේ මෙයාට මේ තේරුණානේ මේ දැන් මම කරන්න ඕනේ මේකයි කියලා. ඊට පස්සේ මෙයා තනියම ගිහිල්ලා දෙයියනේ කොහොමද ජීවත් වුනේ? ඔය සත්තු කන්නේ නැද්ද? උනි සත්තු කන්නේ නැද්ද? කැලෑවල සත්තු නැද්ද? ඉතින් කොච්චර කැපකිරීමක් කළාද මේ දහම හොයාගෙන මේ ලෝකෙට ඉදිරිපත් කරන්නේ. අන්න ඒක ගැන මට හිතනකොට මට පුදුම දුකක් ඇති වෙන්නේ බුදුහාමුදුරු සම්බන්ධ. ඒ හිතාත කාලේ ඔය කැපකිරීම නොකළ නම් අපිට බුදු කෙනෙකුත් නෑනේ. ඒක හරි. බලන්න මේ ඉතින් අපි කොච්චර වාසනාවන්තද කියලා ඒ ඔබතුමා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ජීවිතලා හොයාගෙන මේක ආවනේ ඇවිදලා ඇවිදලා මේකත් හොයාගෙන ආවා. අපි දැන් කතා වුණේ ඒකයි මේ ප්‍රේමවන්ත මහත්තයයි මාදි. ඊට පස්සේ අපි දෙන්නත් මේ ඇවිත්තා ලංකාව පුරා. ඔව් වහන්සේ හම්බුණා අපිට. ඉතින් ඒ ගැන අපි ආඩම්බර වෙනවා සතුටු වෙනවා. මේ ඉතින් අපි සෑහෙන පින් කරලා තිබිලා තියෙනවා. ඒකයි අපි මේ කතා කරන්නේ. ඔය මේ ඇත්තටම දැන් ඔය අපේ දැනට ඔය ඉන්න
සියලුම දෙනා ඔය 50ක් විතර ඉන්න කට්ටිය හොඳට තින් කරපු අය. තින් කරලා මේ වාසනාව මේ ලබාගත්ත අය තමයි දැන් අර වහන්සේ වටා මේ ඉන්න ඒ ඔක්කොම ඒක හින්දා අපිට සතුටුයි මේ අපිට මේ දහම හරියටම කරදරයක් නැතුව අර මේ කෙලින්ම අපිට නිරෝධයට යන්න නිරෝධ සමාපත්තියට යන්න අවශ්‍ය පාර කියලා දුන්නේ අපි නායකටි වහන්සේ. අනේ හොඳයි සාදු සාදු. එහෙනම් අපි දැන් ඒකයි මම බණ්ඩාර මහත්තයාට ඊයේ කිව්වේ දැන් ඔය මම දැන් අර අවුරුද්දකට ඔය පොතක් ලියනවා දැන් මේ අවුරුද්දේ දැන් පොත ලියලා ඉවර කරලා දැන් ඔය අන්තිම මේ ප්‍රූෆ් එක බලන්න තියෙන්නේ. ඉතින් ඒකේ පිටු 100ක් විතර තියෙනවා. ඉතින් මම බණ්ඩාර මහත්තයාට කිව්වේ ඔන්න ඔය දැන් අපි නිකන් උදේ හවස බුදු ගුණ කියා ඉඳලා වැඩක් නැහැ. ඒ ඔන්න ඔයවත් එක්ක එකතු කරලා මේ බුදුහාමුදුරුවන්ගේ අධ්‍යයනය ඒවා අපට කොහොමද අදාළ කරගන්නේ, ඒ මොනතරම් කැපකිරීමක් කරාද, ඉතින් අන්න ඒවා පිළිබඳව පොඩි පොත් පිංචක් බණ්ඩාර මහත්තයාට මම ලියන්නත් කියලා ආරාධනාවක් කරා. ඇත්තටම අපි නිකන් ಗುಣ කියා ඉඳලා වැඩක් නැහැ. කාට හරි මේ මගේ යනවා නම් ඒ කැපකිරීම ඉතින් තියෙනවා නම් හොඳයි. ඉතින් අනිත් මෙහෙමයි දැන් අල්වා එඩිසන් හරි ටෙස්ලා හරි බල්බ් එක හොයාගන්න සෑහෙන මහන්සි. අපි දැන් හිතාගෙන ඉන්නේ මේක තෝමස් අල්වා එඩිසන් හොයාගත්තයි කියලා. ඉතින් කතාවේ තියෙන 9900 මේ ගණනක් මේක කරලා අන්තිමේට මේ හොයාගත්තයි කියලානේ. ඉතින් බුදුහාමුදුරුවොත් මේක ඉතින් ඒ කැපකිරීමක් කරලා ඉතින් මුලදී මේක හොයාගත්තා. ඉතින් අපි දැන් ඒ අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් ඉතින් ඒ කරපු අධ්‍යයනය පිළිබඳව එහෙම පොඩ්ඩක් එහෙම ලියනවා නම් හොඳයි. ඉතින් දැන් අර ඔව් කියලා තියෙනවා ටිකක්. ඒක තමයි. ඒක එහෙම ගොනු කරලා ගන්න. මොකද දැන් ඇත්තටම දැන් අපි දැන් මේ කතා කරන ගොතම සමන කියන මහා දාර්ශනික මනෝවිද්‍යාඥයා හොයාගත්තේ කාද හොයාගන්න නැති තරම්ම යටපත් වෙලානේ. ඉතින් ඒ යටපත් වුණ කාලෙක තමයි ඔය මම ඔය කැපකිරීමම ඉතින් ඔය හා සමානව දැන් සිද්ධාර්ථ කුමාරයා සැප වින්දයි කියනවනේ ඉතින් සෑහෙන්න. ඉතින් ඇත්තටම මමත් ඉතින් ඒ ගිහි කාලේ සැප කියන එකේ ඉතින් උපරිමම වින්දා අවසාන කාලේ. ඉතින් මුල් කාලේ අපි බොහොම දුක් වින්දා. ඊට පස්සේ ඔය කැලෑවල් ගානේ ඔය ඉතින් ඒ සෑහෙන අධ්‍යයනයක් දැන් ඔය මේ හබරන ඉන්න කාලේ ඔය හබරනයි සීගිරියයි අතර මේ කිලෝමීටර 7කට මැද්දෙන් සීගිරිය ඉඳලා එතෙන්ට 7යි එතන ඉඳලා හබරනට 7යි. ඔය මොකක් හරි මේ පරණ දේවාලයක් තියෙන තැනක. ඉතින් මෙහෙම මේ ගහක් ඒ කියන්නේ මේ ගෙයක් දොරක් නැහැ කිලෝමීටර 7ටම දෙපැත්තට 7. ඉතින් ඔය කැලෑවල් මැද්දේ ඉතින් ඔය ඒ මනෝවිද්‍යාඥයා වින්ද දුක හා සමානව සෑහෙන කැපකිරීමක් කරලා තමයි මම මේ අවබෝධය ගත්තේ. ඊට පස්සේ තායිලන්තෙද බුරුමේද හිමාලයේද ඔයගේ ඉතින් සෑහෙන්න මේක ගවේෂණය කරලා තමයි අපි මේ අවබෝධය ගත්තේ. ඉතින් සමහර වෙලාවට ඉතින් අර කලකිරීමක් තියෙනවා. අපි එච්චරම දුක් විඳලා හොයාගත්ත එක මේ ඉතින් සමහර අයට මේක මේ අර එහෙම කැපකිරීම කරන්න ඕනේ නැහැ. නමුත් ඉතින් සමහර අවස්ථාවන් වලදී ඔය සුළු අඩුපාඩු නිසා සමහර වෙලාවට අපි මෙච්චර මේ දුක් විඳලා ගත්ත මේ මහා දර්ශනය අතහැරලා දාලා යනවා මේ සුළු පහසුකම් වල තියෙන මේ වෙනස්කම් නිසා. ඉතින් එහෙම නෙමෙයි මේවට සෑහෙන කැපකිරීම කරලා අපි ගත්ත එක. ඉතින් දැන් අර අල්වා එඩිසන් හරි ටෙස්ලා හරි මේක හොයාගත්තට පස්සේ දැන් අපේ ඉන්න අයට ආයේ මේක එච්චර ලොකුවට මේ මහ විශාල දුක්ඛන්දරාවක් විඳලා හොයන්න දෙයක් නැහැ. ඉතින් දැන් මම මේ නිරෝධ සමාපත්තිය කියන එක දැන් අපි පොතේ තියෙන එකට වඩා ඔබට ගිහිල්ලා අපි දැන් මේක මේ කතා බහ කරලා තියෙනවනේ.
එතකොටද ඒක කරන්න යෝනේ. ඉතින් බුදුහාමුදුරුවොත් කැපකිරීම කරා, මම සෑහෙන කැපකිරීම කරා, ලෝකෙ පුරා ඇවිද්දා, මේක ගැන හෙව්වා. අන්තිමේට දැන් අර ප්‍රේමවර්ධන මහත්තයා කිව්වා වගේ AI එක්ක මම මේ දවස්වල සෑහෙන කතා කරනවා. අන්තිමේට AIත් කොර වෙලා තියෙන්නේ අර කොපි කරලා එවන්න බෑ මම අහන ප්‍රශ්නවලට. AIට නෑ උත්තරේ. එයා ගන්න එයා කියවපු ලක්ෂයක් විතර පොත්පත්වල තියෙන කරුණු විතරට. ඉතින් අන්තිමේට එයා මට කියනවා හරි, එයා අර මචං කියලා හුඟක් වෙලාවට කියන්නේ මේ හරි මචං, මේ උඹ කරපු එක හරි, උඹ ප්‍රායෝගික කරලා තියෙන්නේ. මම මේ පොත්ගුල්ලෙක්, මම මේ පොතේව තමයි කියවන්නේ. ඉතින් මේ ඔය අර අස්සපස්ස කියන එක ගැන, අර ආස්වාස පාස්වාස කියන එක හුස්ම නෙමෙයි කියන එක මම AIට ඔප්පු කරලා තියෙන්නේ. අන්තිමේට ඉතින් AI පිළි අරගෙන තියෙන්නේ මේ අස්සපස්ස කියන්නේ මේ හුස්ම නෙමෙයි, ඉන්ද්‍රියන්ට අයට එනේවා ගන්න එකයි පිට කරන එකයි කියලා. තියෙන නිසා දැන් ඔය පොතෙන් ඔබට ගිහිල්ලා දැන් ලෝකේ දැන් මම ඔය අස්සපස්ස කියන එක හුස්ම නෙමෙයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඉතින් තව හාමුදුරුවෝ දෙන්නෙක් අර කටුකුරුන්දේ නයනානන්ද හරි කවුරු හරි, ඥානානන්ද නෙමෙයි, වෙන කටුකුරුන්දම නයනානන්ද හරි කවුරු හරි, ඒ අනුමත එයාගේ කිසිම පොතක්වත් ඕඩියෝ එකක්වත් හොයාගන්න නෑ. AI ඉතින් පොඩි මේ අසයින්මන්ට් එකක් දානවා. ඒකෙත් ඉතින් ලොකු තොරතුරක් එහෙම නෑ. ඒවා යටපත් වෙලා තියෙන්නේ. ඉතින් යටපත් වෙලා තිබ්බ එක තමයි අපි මේ හොයාගත්තේ. ඒ නිසා දැන් අපේ අයට තියෙන්නේ මේක මේ භාවිතා කරන්න. නමුත් දැන් අර භාවිතා කරන්න ඉතින් සංඛ්‍යාව දැන් අද හිටියේ 11 දෙනයි. මේ අපි දැන් මේ ලක්ෂ ගණනක් වියදම් කරලා මේ ශුන්‍යාගාරයක් හැදුවේ මේක ඔබට විශාල ඵල ප්‍රයෝජනයක් ගන්නනේ. එහෙම නැත්තම් මේ අනිත් එක ඉතින් මේ වියදම් කරපු අයට මේ අපි ගරු කරයිමක් ලෙස මේක ඇවිල්ලා අපි පුහුණු වෙන්න ඕනේ. ඉතින් පහසුකම් ටික සපයලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ මේක භාවිතා බහුලී කතා කරන. ඉතින් මෙතෙක් කල් අපට එහෙම තැනක් තිබ්බ නැති එකනේ අපිට උනේ. දැන් තැන තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ ඉතින් අර ගෙවල් වල ඉඳගෙන කරන්න ඕනේ. ඉතින් අර ගෙවල් වලට වඩා මේ වගේ පොදු තැනකට ඇවිල්ලා කරනකොට දැන් මෙතන ඇත්තටම මටත් වෙනදට වැඩිය දැන් මේ සවුන්ඩ් ප්‍රූෆ් කරාට පස්සේ මහ පුදුම එනර්ජි එකක් ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒකේ ඵල නෙලා ගන්න ඕනේ. ඉතින් සමහරු ඉතින් දැන් ලෞකික ප්‍රශ්න ගැටලු තියෙනවා. ඉතින් මම කියන්නේ අපි අර බල්ලටත් කෑම දීලා නිවන හොයනවායි කියන එක අපි අනිත් පැත්තට පෙරලා ගන්න ඕනේ. ප්‍රයොරිටි ලිස්ට් එකේ නම්බර් 1 නිවන. අපි දැන් වෙලා තියෙන්නේ ප්‍රයොරිටි ලිස්ට් එකේ අන්තිමට තමයි දාලා තියෙන්නේ නිවන දකින්න එක. අනිත් ඔක්කොම දෙමව්පියෝ, දූ දරුවෝ, යාන වාහන, ගෙවල් දොරවල්, රැකී ආරක්ෂා, බල්ලෝ, ඕවා තමයි අංක 1 2 3 4 5 6. අන්තිමේටම තමයි ලිස්ට් ගත කරපුවාම මේ අර නිවන කියන එක. ඉතින් අර ඉස්සර ඔය අපි නිකන් කතාවට කියනවා මේ ඒ කාලේ දේශපාලඥයෝ සම්බන්ධ වෙලානේ රැකී ආරක්ෂා දුන්නේ. ඉතින් ගිහිල්ලා කියනවලු අනේ සර් මේ දෙන්නම දෙයක් නැත්තම් ගුරුපත් වීමක් හරි හදලා දෙන්න කියලා. ඉතින් ඒකෙන් තමයි මේ අධ්‍යාපනය මේ බාල්දලා දින අපි අර දැන් ඒ වගේ මහා උතුම් රැකියාවක් අර දෙන්නම දෙයක් නැත්තම් ගුරුපත් වීමක් හරි හදලා දෙන්න කියලාලු ඒ කාලේ කියන්නේ. ඒ කාලේ අර ඔහම විභාග ක්‍රම නැහැ, දේශපාලඥයෝනේ පත්තින් දුන්නේ. ඉතින් ඒ වගේ මේකට දැන් අපි දීලා තියෙන්නේ ඔන්න ඒ වගේ අව탁සේරුවක්. ඉතින් එයින් ඔබට ගිහිල්ලා මේකට මේ ප්‍රායෝගිකව පුහුණු වෙන එක තමයි ඉතින් මගේ බලාපොරොත්තුව. ඉතින් අනිත් අයටත් ඒක කරගෙන ගියොත් ඉතින් ඔය මේක අන්තිමාත්මේද අපිට නිවන් දකින්න බැරි වෙයිද කියන ගැටලු ටික निराකරණය වෙලා යයි. හොඳයි, හුඟ දවසකට පස්සේ අපි පොඩි ඔය වගේ අපි අර සාකච්ඡාවකුත් හැමදාම කරන්න ඕනේ. හොඳයි, එහෙමනම් අද ගත්ත ප්‍රේමවර්ධන මහත්තයාගේ, බණ්ඩාර මහත්තයාගේ අද සාකච්ඡාවකුත් ඇති වුණයි කිව්වා මේ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව අපි ඒකත් එක්කම මාතෘකාවක් අරගෙන අපි සාකච්ඡා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. අර ඉතින් කොච්චරකවත් දැන් ඇත්තට මේක මේ හඬකට නෙමෙයි මේක මේ වාක්‍ය හතරක්. ඉතින් අපි අර හුරු වෙලා ඒක අර ජම්මට වැඩිය පුරුද්ද ලොකුයි වගේ මේක අපි හඬකට කියන හැම හඬකට කියන්න හොඳ නෑ. ඇත්තටම මේ මාගදී පදවැල් ඒවා අර වාක්‍ය විදිහට තමයි කියවන්න ඕනේ. ඉතින් අර පුරුද්දට එහෙම කියවෙන්නේ. හොඳයි අපි අර සතිපතා ඉරිදා දවස්වල අපි කණ්ඩායම් වශයෙන් බෙදිලා ඉතින් ඒ කණ්ඩායම් දායකත්වයෙන් අපි විශේෂ දහම් දේශනාවක් පවත්වාගෙන ආව දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කොරෝනා කාලේ ඉඳලා පටන් ගත්ත ඒ ක්‍රමවේදය. ඉතින් අද දවසේ දායකත්වය තියෙන්නේ ජයන්තා වාසල තන්ත්‍රී මහත්මියගේ කණ්ඩායම. ඉතින් අපිත් එක්ක දැන් බොහොම දිගු කාලයක් ඉතින් වාසල තන්ත්‍ර මහත්මයා ඉතින් ප්‍රමුඛ කරගෙන ඉතින් අපි විශාල ගමනක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කැපකිරීම අර අපි කල්යාණ මිත්‍රයෝ කියලා කියනකොට ඉතින් අපි මේ කල්යාණ මිත්‍රත්වය අපි දිගටම මේ පවත්වාගෙන එනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඔය ලෞකික ප්‍රශ්න ගැටලු ලෞකික ජීවිතයේ සහ ඔය ලෞකික විද්‍යාවේ ගැටලු පිළිබඳව ඉතින් අපි සමහර ලාවට ඔය සාකච්ඡා කරනකොට පොඩි මත ගැටුම් තියෙනවා. ඒ අරෙන්ද අපි දහමේ එහෙම අපි අතර එහෙම මත ගැටුම් නැහැ. ඔය දේශපාලනය කතා කරනකොට ආර්ථිකය කතා කරනකොට විද්‍යාව කතා කරනකොට අපි අතර සමහර වෙලාවට අර මත ගැටුම් තියෙන්න පුළුවන්. නමුත් අපි තාම දහමේ අපට ගැටුණුත් නැහැ ගැටලුත් නැහැ. අපි මේක විසඳගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපි කණ්ඩායම් වශයෙන් බෙදා ගත්තෙම මේක මේ අර එහෙම කවුරු හරි නායකයෙක් ඉන්න ඕනේ මේ ගමනට යන්න. ඒ කියන්නේ අපිට ඉන්න ඕනේ මෙහෙවන්න. නැත්තම් අපි අතරින් මේක කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට අපි ඔය බෙදාගෙන එහෙම කටයුතු කරගෙන යන්නේ. ඉතින් පහුගිය සතියේ නිල්මිනි එදිරිසිංහ මහත්මිය පැය 14ක් ඉතින් නිල්මිනි එදිරිසිංහ මහත්මියත් අපිට බොහොම අහම්බෙන් තමයි සම්මුඛ වුණේ. නමුත් දැන් දිගු කාලයක් ඉතින් ඒ කැපකිරීම කරගෙන යනවා. ඉතින් අපි අර මේ සමාජයේ අපි ආර්ථික සත්වයෝනේ. ඉතින් ඒ නිසා අපිට ආර්ථික කටයුතු වලට නියැලෙන්න සිද්ධ වෙනවා. ඉතින් නමුත් මං හිතුවා විශ්‍රාම ගියාට පස්සේ හොඟ කැපකිරීමක් කරගන්න මේකට කැපේ කියලා. නමුත් ඉතින් අපිට අර සම්මුතියේ ජීවත් වෙනකොට එහෙම මේ අපි යපොම් ආර්ථිකයකනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ තාමත් අර විශ්‍රාම ගත්තත් බොහෝ අයට ඉතින් තව මේ කැපකිරීම කරන්න වෙනවා ලෞකික ජීවිතයේ. ඉතින් ඒ නිසා එතුමියට ටිකක් අර ආය කාර්ය බහුල වෙලා තියෙනවා. ඉතින් එහෙම තිබිලත් ඉතින් පැය 14ක් වගේ කරනවායි කියන්නේ ඉතින් ලොකු වර්ධනයක්. ඉතින් නිමල් චන්දසිරි මහත්මයා පැය 32ක් ඉතින් නිමල් අයියා මේ රෝගී තත්ත්වයක ඉඳලා ඉතින් මෙහෙම කැපකිරීමක් කරන එක ඉතින් ලොකු හයියක්. ඉතින් ඇත්තටම මේ ධම්ම පිළිබඳවත් ගවේෂණය කරනවා. ඉතින් මටත් මොන හරි ගවේෂණය කරන ඒ වගේ ලින්ක් එකක් දානවා. ඉතින් එහෙම මේක ඉතින් අපි මොනවා කරත් අර මේ ඉඳගෙන කරන කාර්යයට තමයි අපි මූලිකත්වයක් දෙන්න ඕනේ. ඉතින් අපි ඒකට නිරෝධය කියලා අපි නිරෝධ අභ්‍යාසය කියලා අපි මේකට මේ දැන් නමක් දාගෙනනේ තියෙන්නේ. ඉතින් ඒ වගේම UA නන්දනි මහත්මිය පැය 10ක් ඉතින් සෑහෙන සම්මුතියේ වැඩ කටයුතු තියෙද්දිත් ඉතින් මේ ඒ වගේ කාලච්ඡේදයක් හරි වෙන් කරගන්න එක ඉතින් ලොකු දෙයක්. එල්.ඒ. ජයසිංහ මහත්මයාගේ තොරතුරු ඇවිල්ලා නැහැ.
වාසල තන්ත්‍ර මහත්මයා පැය 28ක්. ඉතින් වාසල මහත්මයාටත් ඉතින් පෙන්ෂන් ගියාට අර මම කියනවා වගේ පොදු සාධකයේ අපි හැමෝටම තියෙනවා. ඉතින් අපි ආර්ථික සත්වයෝ. ඉතින් මේ සමාජ ආර්ථික පරිසරයට මුහුණ දෙන්න ඉතින් අපිට අර මේ ඒ කටයුතු වලට ආර්ථික හැකියාව වර්ධනය කරගන්න ඉතින් කැපකිරීමක් කරන්න නිසා අපි ඉතින් අට ෆුල් ටයිම් ඉතින් කරන්න අමාරුයි. ඉතින් ඒ தත්ත්වය තුලත් ඉතින් පැය 28ක් විතර කරනවා. ඉතින් මේ ජයන්තා වාසල තන්ත්‍ර මහත්මිය පැය 26ක්, ජස්ලින් මෑණියන්ගේ සිරිමා ජයසූරිය මෑණියන්ගේ තොරතුරු ඇවිල්ලා නැහැ. ඉතින් ජස්ලින් මෑණියන්ට නම් මං හිතන්නේ දැන් අසනීප තත්ත්වයෙන් හොඳ නිසා ඉතින් මේකට කැපකිරීම කරගන්න පුළුවන් වෙයි. ඉතින් සිරිමා ජයසූරිය මෑණියෝ අර සම්මුඛ වූ වෙලා නැහැ හුඟ කාලෙකින්. ඉතින් දැන් මේක අපි ලෞකික ජීවිතයේ එකයි මං කියන්නේ අර ප්‍රයොරිටි ලිස්ට් එකේ අංක 1 නිවන දාගත්තොත් තමයි ඉතින් අපිට නිවන පූර්ණේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් දැන් මේ ලෞකික ජීවිතයේ කටයුතු කරමින් ඉතින් පොඩි හරි කාලයක් මේකට වෙන් කරගන්න එක ඉතින් ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා අපි අර මට ආර්ථික වශයෙන්ුත් ඉතින් දැන් මේ Zoom එකටත් සහයෝගය දෙනවා. ඉතින් මෙතන තියෙන අඩුපාඩු මම ඔය හම්බෙන එකෙන් කරන එක තමයි කරන්නේ. ඉතින් මේක ඉතින් ඉන්නකොට මේක ඉතින් මේන්ටේන් කරගන්න එපයි. ඔක්කොම ඉතින් ඔය හම්බෙන එකෙන්නේ කරගන්න ඕනේ. ඉතින් ටැබ් කැඩෙනවා, වෙන ප්‍රශ්න තියෙනවා, අලුත් වැඩියා තියෙනවා. ඉතින් ඒවා ඔය හම්බෙන එකෙන් තමයි ඉතින් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට අපි ක්‍රමවේදයක් හදාගත්ත එක හොඳයි. ඉතින් වෙන අපිට අනිත් ආමතුරුන්ට වගේ මම දානවලට යන්නෙත් නැහැනේ, වැඩිපුර යන්නේ නැත්තේ. දැන් ඊයේ එකක් ගිහිල්ලා අප්පිරිය හිතෙනවා. ඇත්තටම මිනිස්සු ඉස්සරහා මේ හාමුදුරුවරු මේ කන විදිහ දැක්කහම දුක හිතෙනවා. ඉතින් ඇත්තටම යන්න ලැජ්ජයි. මට එහෙම මේ ඇත්තටම මේ හාමුදුරුවරුද කියලා හිතෙනවා මේ කන හැටි පොදි බැඳගෙන යන හැටි දැක්කහම. ඉතින් මේ ඒ නිසා මම ඒවටත් යන්නේ නැහැ. අර මම අර හුඟක් වෙලාවට අර මෙතන ඉන්නකොට අර ස්ටෑන්ඩ් බයි වගේනේ ඉන්නේ අහල පහල. ඉතින් හාමුදුරු කෙනෙක් නැති වුණොත් අරයන්ට කියපුවම යනවා. දැන් ඊයේත් ඒ පන්සලේ දාන දෙකක් බාර අරගෙන හාමුදුරුවරු නැතුව දෙපැත්තකට බෙදලා යන්න ඕන නිසා එන්නයි කිව්වා. ඉතින් අර මේ අහල පහලම තියෙන ওই පන්සල් 4-5 එහෙම වුණොත් යනවා. ඉතින් ගියපුවාම ඇත්තටම අප්පිරියයි මට. ඒ කියන්නේ මේකට ගරුත්වයක් තියෙන්න එපයි මේ සිවුර කියන එකට. ඒ ගරුත්වය නෑ, නිකන් අර නිකන් බිස්නස් එකකට නැත්තම් ඩියුටි එකකට ගියා වගේ තමයි ඒ දානෙ ගන්නකොට හැසිරෙන්නේ. ඉතින් මේ දානය වළඳනවා නම් වළඳන්න එපේ. ඉතින් වළඳන්නේ නැතුව කනවා දකින්නකොට ගිහියවත් එහෙම කන්නේ නෑ ඇත්තට. ඉතින් මේ එහෙම දකිනකොට අප්පිරියයි. අපි මේ සිවුරක් ඇඳගෙන දැන් මේ මිනිස්සු ඉස්සරහා නිකන් අවඥාවට ලක් වෙනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අර ගව සම්පත නිසා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ මොනව කරත් අර මට මේ පර්සනලි මට ඒක විඳ දරා ගන්න බෑ. ඒ නිසා තමයි එහෙම යන්නේ නැහැ. ඉතින් ඔය එහෙම ගියොත් නම් ඉතින් ඔය මේ ටූත් බ්‍රෂ් එකක්, සබන් කෑල්ලක්, ඔය කිරි පිටි එකක් අර මේ හම්බෙලා ඉතින් එහෙම කර. නමුත් මට යන්න හිතෙන්නේ නැත්තේ අර ඇත්තටම ගිහියෝ ඊට වැඩිය ආහාර ගන්නවා පිළිවෙලකට. මේගොල්ලෝ දැක්කහම මේ කලකිරෙනවා. ඉතින් ඒ නිසා එහෙම ආදායම මොකුත් නැහැ. වතු පිටි වලින් අනිත් පන්සල් වලට වගේත් නැහැ. ඉතින් ඔය ඔබ දෙන එකෙන්නේ මේ ඔක්කොම කරගෙන යන්නේ. ඒ නිසා මෙහෙම මේ ක්‍රමවේද හදපු එක ඉතින් ලොකු දෙයක්. ඉතින් අපි වෙනුවෙන්නේ දායකත්වය අරගෙන කටයුතු කරලා කරගන්නා වූ පුණ්‍ය ශක්ති, කුසල ශක්ති, චිත්ත ශක්තිය වල බලෙන් මේ කණ්ඩායමේ සෑම සියලු දෙනාටම කායික මානසික නිරෝගීතාවය ලැබිලා මේ උතුම් වූ මනුස්සාත්මේ අවසානම ආත්මේ බවට පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අයත් එක්ක ඉන්න ඥාතිත මිත්‍රාදීන්ට තාමත් මේ ධම ගෝචරය වෙන්න මොනවා හරි බාධක කම්කටොළු තියෙනවා නම් ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන කාරණාව අවබෝධ කරගෙන ඉතින් ඒ අයටත් මේ උතුම් මනුස්සාත්මේ අවසානම ආත්මේ බවට පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මේ කණ්ඩායම අයත් එක්ක එකට ඉඳලා මනුස්සාත්මය අවසන් කරපු ඥාති හිත මිත්‍රාදීන් ඉතින් විශේෂයෙන්ම
ප්‍රසන්න වාසල තන්ත්‍රයේ දරුවා ඇතුළුව ඉතින් මේ කණ්ඩායම අයත් එක්ක එකෙන්ට මනුස්සාත්ම අවසාන කරපු ඥාතිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තු වෙන තැනක ඉන්නවා නම් මේ මොහොතේ අපි මේ විශ්වයට මුදාහරණ චිත්ත ශක්ති පුණ්‍ය ශක්තියින් වල බලයෙන් නොවුන් දුගතියක ඉන්නවා නම් ඒ තැන් වලින් අත මිදෙත්වා සුගතියකටමපත් වෙත්වා සුගතියක ඉන්නවා නම් කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණයෙන් නිර්වාණ සුවයෙන් සුවපත් වීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම අද දවසේ දාන දායකත්වය තියෙන නිමල් චන්දශ්‍රී මහත්මයාට ඊයේ දවසේ දාන දායකත්වයේ තිබ්බේ නාලිනී අබේසේකර මහත්මියට. ඉතින් අපි වෙනුවෙන් ඒ වගේ කටයුත්තකුත් ඒ සම්බන්ධ කරලා ඉතින් කොහොම හරි අපිට මේ සිව්පසය මේ සකස් කර ගන්නට ඉතින් ඒ ආර්ථික වශයෙන් ඒ දෙන සහයෝගය ඉතින් ඒ අයටත් කායික මානසික නිරෝගීතාවය ලැබේවා. ඉතින් මේ උතුම් වූ මනුස්සාත්මය අවසාන මාත්මේ බවට පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම මේ දිනවල අසනීප තත්ත්වයෙන් ඉන්න මේ සුමනා ගලගෙදර මෑණියෝ, ඉතින් ඒ වගේම කමලා කත්තිආරච්චි මෑණියෝ, ඒ වගේම සිරිපාල මහත්මයාගේ නෝනාත් අසනීපෙන් මං හිතුවේ දැන් සුව වෙලයි කියලා. තාම ඒ තරම් සුවතාවයක් නැහැ කියලා ආරංචි වුණා. ඉතින් අපි ඒ සියලුම දෙනාට ඒ කායික අපහසුතාවයන් ඉවත් වෙලා කායික නිරෝගීතාවය ලැබිලා මේ උතුම් වූ මනුස්සාත්මය අවසාන මාත්මය බවට පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, එහෙමනම් ප්‍රේමවර්ධන මහත්තයාත් බණ්ඩාර මහත්තයාත් අද දවසේ සාකච්ඡා කරා කිව්වා මේ සංඛාර උපේක්ඛා ඥානය. එතකොට මේ සංඛාර කියන එක මේ දැන් අපිට පැහැදිලි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානන්නේ. එතකොට දැන් අපිට ඕනේ මේ විඥාන නිරෝධයනේ අපිට ඕනේ. එතකොට සංඛාර හැදෙන්නේ අවිද්‍යාව නිසා. ඉතින් අපි ඉස්සෙල්ලාම විසඳ ගන්න ඕනේ මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. වෙන මොකක්වත් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. ඔය දැන් අර ප්‍රේමවන්ත මහත්තයා කිව්වම රූප පෙනෙන එක තමයි අවිද්‍යාව. හැබැයි මේක ත්‍රිපිටකයට ගලපන්න ගියොත් කාටවත් අහුවෙන්නේ නැහැ. මොකද දැන් ත්‍රිපිටකයේ 100%ක්ම බුද්ධ දර්ශනය නැහැ. මේකේ තියෙන්නේ 100%ක්වත් තියනවාද කියලා මට නම් හොයාගන්න බැරි තරමටම මේ ගැටලුයි. ඉතින් අර මේ හෙට අර ගුවන් විදුලියේ බණක් තියෙනවා. දැන් ඒකෙත් අර මම මේකෙන් ඒකල කියන්නේ මේ සූත්‍රයක් අරගෙන ඔය මේක විස්තර කරන්න කියලා. ඉතින් එතකොට මට අර මේ හේම්පිර ඥානසිංහ හාමුදුරුවන්ගේ අවසාන දේශනාව තුල ඒ හාමුදුරුවෝ මේක විස්තර කරාට පස්සේ මේ උන්නාන්සේ කියලා කියන්නේ මට මේ හෙළබීමේ නිවන ගැන කතා කරපු ආයතනෙන් අංක 1. මේ ඒ වගේ කෙනෙක් විතරමයි නිවන ගැන විස්තර කරලා තියෙන්නේ. ඊට අමතරව ඔය මේ කෝට්ටේ දේවානන්ද හාමුදුරුවෝ මේක ටිකක් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ රාහුල හාමුදුරුවෝ මේක මේ න්‍යායාත්මකව කරලා තියෙනවා. මම උන්වහන්සේගේ තියෙන ලොකුවට එහෙම බණ කියලා නෑ. අර බුදුන් අදාළ ධර්මයේ වගේ පොත්වල මේක විස්තර කරලා තියෙනවා. ඉතින් නමුත් උන්වහන්සේගේ අවසාන දේශනාව ගුවන් විදුලියේ උන්වහන්සේට මිත්‍යා දිට්ඨිකයෙක් කියලා තමයි ඊට පස්සේ සමාජගත වුනේ. ඒ කියන්නේ මේ විඥාණය හටගන්න හැටි හරියටම කියන කෙනා මිත්‍යා දිට්ඨිකයි. ඔය මොනවා හරි වැල් වටාරන් ටිකක් කියන අය තමයි මේ ධම දන්න අය. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මේ සංඛාර කියන එක මේ ක්‍රියාවක්. එතකොට මේක මේ සංඛාර, එතකොට අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා, සංඛාර නිසා විඥානය ඇති වෙනවා. එතකොට දැන් සබ්බේ සංඛාර අනිච්චාති. අන්න දැන් ප්‍රේමවර්ධන මහත්තයා කිව්වේ මේ අනිච්චත්වයේ දකින්න ඕනේ සංඛාරවල. ඉතින් සංඛාරවල අනිච්චත්වයේ දකින්න නම් අපි සංඛාර කියන්නේ මොනවද දැනගෙන ඉන්න එපා. අනිච්චත්වයේ දකින්න. එහෙනම් සබ්බේ සංඛාරා කියනකොට මේ සබ්බ කියන්නේ සියල්ල. එතකොට සියල්ලට අයත් වෙන්නේ මොනවද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, හමට ස්පර්ශ, මොලේ ඔච්චරමයි සියල්ල. ඕක තමයි සබ්බ. එතකොට සබ්බ කියන සූත්‍රෙත් ඔච්චරමයි තියෙන්නේ.
එහෙනම් මේ සබ්බේ සංඛාර අනිච්ඡාති කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් හයට අරමුණු ඝට්ටණය වීම නිසා ඇතිවෙන ක්‍රියාවලියනේ සංඛාර. එහෙනම් ඒ සංඛාර අනිච්චයි කියලා කියන්නේ. ඒ සංඛාර අනිච්චයි කියන එකේ තීරුම මේ අනිත්‍ය නෙමෙයි. දැන් මෙහෙමයි ඒ අයිට අපි දාලා ගත්තත් ඔය තොරතුරු ටික නෙන්නේ. ඒ කියන්නේ එයා ගාව තියෙන්නේ ඔය පොතේ ත්‍රිපිටක ටික එයා අප්ලෝඩ් කරගෙන එයාගෙන් එයාට ගාලා උත්තරේ ගන්න. එතකොට එයාට තියෙන්නේ එහෙම හිතලා විශ්ලේෂණය කරන එකක් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන පොතේ තියෙන දැනුම තමයි. ඒක තමයි ඒගොල්ලෝ අපිට ඇනලයිස් කරලා පෙන්නන්නේ. එතකොට AI මාත් එක්ක සාකච්ඡා කරනකොට මේ AI අනාථ වෙනවා සමහරලාට. ඒ කියන්නේ මම අහන ප්‍රශ්න වලට AIට නෑනේ තොරතුරු නෑනේ යාට. සමාව ගන්නවා සමහරට සෑහෙන වෙලාවට. අනේ මචං මේ මම අනාථ වෙලා ඉන්නේ. කොහොමද මේක මේ දක්වන්නේ? ඔයා හරි. ඔයා ප්‍රායෝගිකව මේක දැකලා තියෙන්නේ මං ගාව තියෙන්නේ මේ පොත් කියවපු මම පොත් ගුල්ලෙක් කියලාම සමහරලාට කියනවා එයා. ඉතින් ඒ කියන්නේ එයින් ඔබට නෑනේ. ඉතින් දැන් විඥාන නිරෝධ කරන්න නම් අපි විඥානය කියන්නේ මොකක්ද දැනගන්න එපේ. ඒතර විඥානය හැදෙන්නේ සංඛාර නිසා. ඒතකොට සංඛාර කියන්නේ ඉන්ද්‍රියන් හයට අරමුණු වැදුනහම අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒතකොට ඇහැට රූපයක් පෙනීම තමයි සංඛාරය. කනට ශබ්දයක් ඇසීම තමයි සංඛාරය. දිවට රසයක් වැදීම තමයි සංඛාරය. නාසයට ගන්ධයක් ස්පර්ශ වීම තමයි සංඛාරය. එතකොට එහෙනම් මේ මොළයට මොන හරි මතක් වීම තමයි සංඛාරය. එහෙනම් මේ සංඛාර කියන්නේ ක්‍රියාවක්. එතකොට මේ ක්‍රියාවේ මොකද්ද අපි දකින්න ඕනේ අනිච්චත්වය. ඒ අනිච්චත්වය කියන්නේ මොකද්ද? ඇති වෙලා නැති වෙලා ගියපු ස්වභාවය. ඉතින් ඒ ඇති වෙලා නැති වෙලා ගියපු ස්වභාවය අපි හරියට ටච් කරගත්තොත්. දැන් ඇහැට රූපයක් දැක්කහම ඒ රූපේ ඇති වෙලා නැති වෙලා ගියා කියලා අපිට අවබෝධය ඇති වෙනවා නම් ඉතින් මේ ඇහැට දැකපු රූපය ගැන අපි රාගයක් හරි දේශයක් හරි ඇති කරගන්නේ ඇයි කියන එකනේ මේ කතාව. මේක තමයි සම්මුතිය. මේක තමයි සංඛාර උපේක්ඛා ඥානය. එතකොට මේ සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ මේ සම්මුතිය අපි ඉන්ද්‍රියන් හය භාවිතා කරනකොට අපි සංඛාරයට ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්නක උපේක්ඛාව කියලා කියන්නේ ඒකනේ. එතකොට මේ උපේක්ඛා ඥානෙ ඉතින් මේක ඉතින් අර ප්‍රේමවර්ධන මහත්තයා කිව්වාගේ විසුද්ධි මාර්ගය ඇතුළු ඔය අට කතාවල මහ විශාල විස්තර තියෙනවා. සමහරවා ප්‍රායෝගික නැහැ. හැබැයි සමහර ඒවා ඒ ප්‍රායෝගිකව විස්තර කරලා තියෙනවා අට කතාවල. ඉතින් අට කතා කියන්නේ එක්කෙනෙක්ගේ නිර්මාණයකුත් නෙමෙයි. අපි ඔක බුද්ධඝෝෂ සාමුද්‍රෝ කියලා කිව්වට එහෙම වන් මෑන් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ ටීම් වර්ක් එකක්. ඕක මේ 100 ගණනක් 10 ගණනක් එකතු වෙලා තමයි ඔය විසුද්ධි මාර්ගයේ ඇතුළු ඔය අපි ත්‍රිපිටකය කියලා කිව්වට ඕකත් මේ ජෛන ධර්ම එකතු වෙලා මේ කරපු ඒවා තියෙන. ඒකනේ දැන් මේ නිවනට මේක ගලප්ප ගන්න බැරිව අපිට දඟලන්නේ. දැන් මේක බුදුහාමුදුරුවෝ වෙන එකක් පොතේ තියෙන වෙන එකක්. ඉතින් මේක තමයි ඕක කියන්න ගිහිල්ලා තමයි හේම්ප්‍රඥාන ඥානසිංහාමුදුරුවෝ මිත්‍යා දිට්ඨිකයෙක් වුණේ අවසාන ධර්ම දේශනාව ගුවන් විදුලියේ. පැහැදිලියම උන්වහන්සේ මේ විඥානය හදන හැටි කියනවා. මේ ඔය දැන් විඥානය ආත්මෙන් ආත්මයට යන්නේ නැහැ කියලානේ පොතේ තියෙන. ඉතින් හේම්ප්‍රඥානහාමුදුරුවෝ ඒක කියනවා. එහෙම නැති වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ එහෙම කියපු නැති තරම් පෙන්වන්න ත්‍රිපිටකේ නෑ. ඒවා ඔය සාතිලා අරවා මේවා දැම්මයි කියලා ලියපු කතන්දර ගොඩක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ අපි මේ සම්මුතියේ ඉන්නකොට කොහොමද අපි මේ ඇහැට දැකපු රූපය ඇති වෙලා නැති වෙලා ගියා නම් අපි ඒකට ඇලිලා ගැටිලා වැඩක් නැහැ කියන එකනේ මේ කියන්නේ. නමුත් අපිට මේකට එහෙම ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් අපිට දැන් ඒකයි මම කියන්නේ මේක කරන්න බෑ සම්මුතියේ මේ සමාජ බැඳීම් එක්ක. දැන් තමන් අම්මා කෙනෙක් නම් අම්මා ඉස්සරහ දරුවා කලන්තේ දාලා වැටෙනකොට ආනේ මේක මේ චක්කුංච පටිච්ච රූපේව චක්කු විඥානං මේක මේ ඇති වෙලා නැති වෙලා ගියා. මම නම් මේ දරුවා මොකද දැන් ඉතින් මේකට කලන්තේ දැම්මා. ඕක මොකද්ද? එහෙම ඉන්න බෑනේ. මේක උස්සගෙන දුවන්න එපා ඉස්පිරිතාලෙකට. ඒකයි මම කියන්නේ එහෙම මේ වැඩේ සම්මුතිය කරන්න අමාරුයි.
හැබැයි ඉතින් අපිට මේ ඒකනේ කිව්වේ මේ නිවන් මාගේ යනකොට තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන හුදකලා වෙන්න කිව්වේ ඒකයි නැතුව මේක බෑ. ඉතින් අපිට හැප්පු දැක්ව රූපෙට ඇති වෙලා නැති වෙලා ගියයි කියලා එහෙම ඉන්න අමාරුයි. දැන් මට වුණත් දැන් කවුරු හරි දැන් මෙතන මේ කලන් දාලා වැටුනොත් ඔළුවේ කැක්කුමක් හැදුනොත් මොන හරිද අපිටත් ඒකට මේ අර සංකාරූපේක්ඛා ඥානය ප්‍රැක්ටිස් කරන්න බෑනේ. ඒක කරන්න වෙනවා. ඉතින් දැන් කනට ශබ්දයක් ඇහෙනවා කවුරු හරි බයිනවා. දැන් මේ ඒ වගේ වටනම් දැන් අර මට ටිකක් මේ දැන් චූට්ටක් ප්‍රැක්ටිස් දැන් ඒක බැන්නට මට ඒක අදාළ නැත්තම් මට අදාළම නැහැ. ඉතින් මේ දැන් ඒ කියන්නේ දැන් එහෙම අපි මේ සංඛාර උපේක්ඛා ඥානය අපි එහෙම භාවිතා කරන්න. දැන් සමහර වෙලාවට දැන් ඔය පහුගිය මේ දැන් මාසයක් ඇතුළත අම්මලා දෙන්නෙක් මට එහෙම ඒ චෝදනා කරලා බැනලා උණ එකෙන් මහා පුදුමාකාර මේ අත්දැකීම් ගත්තා මට ඒක ලොකු කර්මස්ථානයක් ඒ අම්මලා දෙන්න මට කරේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මම සම්පූර්ණයෙන්ම දැන් අනිත් පැත්ත හරවගෙන යනවා ඒ කර්මස්ථාන දෙකත් එක්ක. ඒ කියන්නේ දැන් අපිට එහෙම මොන හරි කර්මස්ථාන එන්න ඕනේ. ඒ වගේ මම ලොකු අත්දැකීමක් ගත්තා. ඒ මම යන මේ මගේ මම සම්පූර්ණයෙන්ම 180ක්ම අනිත් පැත්තට හරවා ගත්තා. ඉතින් යම්මලා දෙන්න මට ඒ කරේ මහ විශාල මේ නිවන් මාර්ගට මට ලොකු ප්‍රතිලාභයක් දුන්නා. දැන් මට නම් ඒක එච්චරයි. ඒව ඇහුලා ගියා. හැබැයි මට ලොකුම ලොකු කර්මස්ථාන දෙකක්. ඒ මට අං ඇවිල්ලාද කියලාත් එක අම්ම කෙනෙක් ඇහුවා. ඉතින් මට ඒක මේ මහ විශාල ජයග්‍රහණයක්. අන්න එහෙම අපිට කොහෙන් හරි එහෙම එනවා. ඒව තමයි කර්මස්ථාන. ඉතින් අනිත් අයට වෙලා තියෙන්නේ දැන් ඒව කර්මස්ථාන බවට පත් කරගන්නේ. ඒවත් එක්ක ඇලිලා, ගැටිලා, වෛරය, ක්‍රෝධය, දේශය ඇති කරගෙන එහෙම යනවා. එහෙම නෙමෙයි. අන්න සංඛාර උපේක්ඛා ඥානය භාවිතා කරන හැටි. ඉතින් මට බනින්න මට විවේචනය කරන්න මට ඒක ලොකු ශක්තියක් වෙනවා ඒ සංඛාර උපේක්ඛා ඥානය ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඒ නිසා දැන් අපි මේ නිවන් මාර්ගයේ යනකොට අපි මේ ඒව තමයි අපිට තියෙන මේ මහ විශාල අත්දැකීම්. දැන් මේක අර කැලේටම වෙලා ඉන්නවනම් හොඳයි. ඒ ඇලෙන්න ගැටෙන්න මොකක්වත්ම නැහැනේ. නමුත් සම්මුතිය ඉන්නකොට එහෙම ඇලෙන ගැටෙන ඒවට අපි අර උපේක්ඛාවෙන් ඉන්න ඕනේ. මේක තමයි රාග, දේශ, මෝහ. ඒතර මේ මෝහයෙන් අපි ඉන්න ඕනේ. දැන් මෝහය කියනකොට ඔන්න දැන් මෝහයෙන් ඉන්නයි කියනකොට මේ මෝහය කියන්නේ මෝඩකම කියලා කවුරු හරි ඔන්න සිංහල අර්ථයක් දුන්නා. අත්ත ධම්ම නිරුක්ති පටිභාන මේ නැතුව බණ කියන්න එපා කියුවේ මේ මෝහය කියන එක මේ එහෙම අව탁සේරුවක් නෙමෙයි. මෝහය කියන්නේ උපේක්ෂාවට කියන නම. ඒතර මෝහක්ඛයෝ නිබ්බාන. ඒතර මේ මෝහය නැති කරන එක තමයි නිවන. ඉතින් ඒක තමයි උපේක්ඛාව කියන්නේ. එහෙනම් අපි සම්මුතියේ ඉන්නකොට සංඛාර උපේක්ඛා ඥානය ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ ඉන්ද්‍රියන් හය භාවිතා කරනවා. එහෙනම් දැන් අපට ඔය දෙකනේ ලොකුවටම තියෙන්නේ. ඇහැට දැකපු රූපෙටයි කනට ඇහුණ ශබ්දයටයිනේ අපිට දැන් මේ හරි අමාරුව තියෙන්නේ. දැන් ඇහැට රූපයක් දැකලා ඒකට අපිට සමහරට විඳ ගන්න බෑ දේශේ. ඉතින් වෛරයයි, ක්‍රෝධයයි, දේශයයි, ඊර්ෂ්‍යාවයි අන්තිමට සමහරු මරලා දානවා බල ඉන්න බැරි නිසා. ඉතින් ඒ තරමටම ඒගොල්ලන්ට දැකපු රූපේට අර අනිච්චත්වයේ දකින්න බෑ. සංඛාර උපේක්ඛා ඥානය නෑ ඒගොල්ලන්ට. ඉතින් අපි මේක ඩිවලොප් කරන්න ඕනේ. ඉතින් ඒ ඩිවලොප් කරලා මේ සංඛාර උපේක්ඛා ඥානය අපි සම්මුති සමාජයේ ඉන්නකොට අන්න අපට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අරහත් කියලා කියන්නේ. එහෙනම් අරහත් කියලා කියන්නේ මේ උඩින් යන මැජික් කාර්යයක් නෙවෙයි. එයා දැන් මේක ප්‍රැක්ටිස් කරලා එයාට දැනෙන්නේ නැහැ. දැන් අර යකඩේට තල්නවා වගේ දැනෙන්නේ නැහැ. එයා දැන් මේකට මේ දැන් එහෙම සංඛාර උපේක්ඛා ඥානය මේ නැති වුණත් දැන් සමහර වෙලාවට දැන් සමහර ස්වාමිවරු මේ අර බිරිඳගේ මේ කරච්චලය අහලා දැන් එයාට ඒක සාමාන්‍යකරණය වෙලා. දැන් සමහරලාට ඔය අපිට හිතෙනවා මේ මිනිස්සු කොහොමද ඒ තරම් ඉවසගෙන ඉන්නේ කියලා.
ඉතින් ඒක එයා හුරු වෙලා එයාගේ සංකාරූපේක්ඛා ඥානය කියන එක එයා ඒක තියරිටිකලි දන්නේ නැතුව ඇති. නමුත් දැන් මිනිස්සයාට ඒක අහලා කොච්චර කිව්වත් දැනෙන්නේ නැහැ. ඒ වගේ. ඉතින් මේ සමහර බිරින්දෑවරුන්ටත් එහෙමයි. ස්වාමියාගේ අඩන්තෙට්ටන් දැන් එහෙම වුණාට පස්සේ ඒ බිරිඳට අර ස්වාමියාගේ ක්‍රියාකාරීත්වයන් දැන් සාමාන්‍යකරණය වෙලා. ඔය මම ලංකාවේ මේ සමාජ විද්‍යාත්මකව ලංකාවේ පවුල් සංස්ථා බිඳ වැටීම ගැන මම පුදුමාකාර අධ්‍යයනය කරපු කෙනෙක්. ඉතින් ඒ මම දන්නවා මේ පවුල්වල බිරින්දෑවරු ස්වාමිවරු ඒවා දැන් අර ඉදිරි කාලය ජීවිතේ ගත කරන්න ඕන නිසා ඒ අයට දැන් මේව අර මේ නිකන් හුරු වෙලා ඒවා. දැන් බැන්නට ගැහුවට විවේචනය කරාට මේ දැන් ඒ සමහරට දෙන්නට මේක හුරු වෙලා එහෙම. ඉතින් සංකාරූපේක්ඛා ඥානය කියන එක අර ප්‍රායෝගිකව ඒගොල්ලෝ තුන තියෙනවා. ඒක නිවන සම්බන්ධයෙන් ඒගොල්ලන්ට එහෙම දැනුනේ නැතුණාට දැන් ඒක සාමාන්‍යකරණය වෙලා. ඉතින් ඕකම තමයි රහතන් වහන්සේ කියන්නේ. දැන් රහතන් වහන්සේ කියන්නේ දැන් මම කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ගහක් වගේ. දැන් ගහට කෙටුවට, ගහ කැපුවට, ගහේ මල් කැඩුවට, ගහේ පළ නෙලා ගත්තට ගහට ගානක් නැහැනේ. දැන් ගහ අහන්නෙත් නැහැනේ. දැන් ඔබ මේ අඹ ගෙඩිය කඩාගෙන ගියා ඔබ මට වතුර දැම්මත් එහෙම අහන්නේ නැහැ. ඒක තමයි ගහේ ස්වභාවය. ඒතකොට අපිත් අන්න ඒ වගේ වෙන්න ඕනේ. එතකොට දැන් හුඟක් අය දැන් කියනවානේ මම රැවටෙනවා. ඒ රැවටීම නෙමෙයි. දැන් ඒ කියන්නේ මට එහෙම මං කවදාකවත් හැදෙන්නෙත් නැහැ. ඒ වංචාකාරයින්ට අහු වෙනවා ඇති. මගේ සුභයිද වංචාව කරයි කියලා මං ඒ මිනිහගෙන් පරිගන්න යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මං අහු වෙනවා වගේ පේනවත් ඇති සමහරලාට එහෙමත් වෙනවා තමයි. නමුත් ඉතින් ඒක අහු වුණාද නැද්දයි කියලා මට එච්චර ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි මේ සංකාරූපේක්ඛා ඥානය ප්‍රැක්ටිකලි දකින විදිය. එතකොට නැත්තම් වෙන්නේ මොකද අර මං කියලාත් ඇති අර ඔය මං සමාජ විද්‍යාත්මක අධ්‍යයනය කරන කාලේ කැම්පස් එකේ ඉන්නකොට මේ ඔය මං හිරගෙවල් ගැන අධ්‍යයනය කරන් ඉතින් අර 6 දෙනෙක් හම්බුණා අම්මා මතක් කරලා බැනපු එකව මරලා. දැන් ජීවිතාන්ත දක්වා සිර දඬුවම්. මොකක්ද හේතුව? සංකාරූපේක්ඛා ඥානය නැහැ. දැන් එයාට කනට ඇහුන ශබ්දයට එයා ගැටෙනවා. ඉතින් නැත්තම් ඇල්ලෙනවා කනට ඇහුන ශබ්දයට. දැන් මේ ගැන උපේක්ඛා ඥානය නැහැ. උපේක්ෂාව නැහැ. එතකොට අහන සංකාර උපේක්ඛා ඥානය අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉන්ද්‍රියන් හය භාවිතා කරනවා. දැන් මෙතන කියන්නේ මෙන්න මේ සංකාර උපේක්ඛා ඥානයෙන් ඔබට ගියපු එක. ඒ කියන්නේ සංකාර උපේක්ඛා ඥානය ඔබට ගියපු තැන තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ සබ්බේ මේ සංඛාරයේ අනිච්ඡත්වය දැක්කොත් සබ්බේ සංඛාරා යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ එහෙනම් දැන් මේක ඒක දකින්න නම් ඉතින් අර අරඤ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාර ගත විය යුතුම වෙනවා අපට. එහෙම නැත්තම් ඒක කරන්න බෑ. එතකොට අරඤ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාර ගත වුණාට පස්සේ තමයි සංඛාර උපේක්ඛා ඥානයෙන් ඔබට ගිහිල්ලා නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්. ඒකට ඉන්ද්‍රියන් පහ මේ සංවර කරගන්න ඕනේ. අර පේමාර්ථ මහත්තයා කියනවාගේ ෆස්ට් P එක තියෙන්න ඕනේ. ප්ලේස් එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ දැන් මගේ තිබ්බ ඩියුටි එක 80%ක් විතර දැන් ඔබ වෙනුවෙන් මම යමක් කරන්න ඕනේ කියලා අර ඒ කාලේ ඉඳලම දැන් අපි අවුරුදු ගණනාවක් කොහේ අර ශුන්‍යාගාරයක් හදන්න ඕනේ කියලා අපි ගිහිල්ලා රැවටිලා දැන් අපිට කී තැනක් අහිමි වුණාද? ඉතින් දැන් අවසාන මොහොතේ මේ අනුරාධපුරේ දැන් මේ සති දෙකකට ඉස්සරනොත් මේ තැන ඔන්න මෙන්න තිබුණේ. දැන් මම ඒකට මැදිහත් උනේම නෑ. මොකද මේ මගේ අවාසනාව නිසා ඕකත් ගිලිහෙයි කියලා අපේ මහත්තයෙක්මයි සම්බන්ධීකරණය කරේ. ඒ සම්බන්ධීකරණය ගන්න ගියපු අයත් මගේ හොඳම හිතවත්. ඉතින් අපිට දැන් ඒක මේ ලැබෙන්න ඕන්න මෙන්න. හැබැයි මම මැදිහත් උනේ නෑ පොඩ්ඩක්වත් මගේ අවාසනා ගුණය නිසා ඕකත් නැති වෙයි කියලා. ඉතින් ඒක දැන් මම කතා කරේ නෑ මගේ හිතවත් අය මගේ බණ අහලම මේ පැවිදි වෙච්ච අම්මා කෙනෙක්ද සම්බන්ධතාවයක් තියෙන තැන. ඉතින් නමුත් මම ඒකට මැදිහත් උනේ නෑ. ඒ මගේ අවාසනා ගුණයට ඒක අහිමි වෙයි කියලා.
නමුත් ඒකත් අහිමුණයි කියලා පෙරේද ආරංචි වුණා. ඉතින් එහෙම දැන් අපිට එහෙම නොලැබුණු අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මොන හරි කරලා මම දැන් මේ මට පුළුවන් විදිහට මේ අවුරුදු 3කට හරි දැන් මේ ශුන්‍යාගාරය හදලා දීලා තියෙන්නේ. දැන් මේකෙන් ඵල ප්‍රයෝජනය ගන්න එක තමයි ඔබ කරගන්න ඕනේ. දැන් සංඛාර උපේක්ඛා ඥානෙ. ඒක සම්මුතියේ. දැන් මේ නිරෝධ සමාපත්තියට එහෙම මේ ඉන්ද්‍රියන් හය භාවිතා කරමින් නිරෝධ සමාපත්තියට යන්න බෑ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ අර සංඛාර උපේක්ඛා ඥානය මේ කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ සම්මුතියේදී. අන්නේ සම්මුතියේ කරන එකේදී අපි උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. ඇලෙන්න ගැටෙන්න බෑ. එහෙනම් නිරෝධ සමාපත්තිය යනකොට මොකද කරන්න ඕනේ? අන්න සබ්බේ සංඛාරා නේද? S2 පියාගත්තාම දැන් මෙතනට දැන් දොර අරගෙන දැන් ඇතුළට එනකොටම අපේ ශුන්‍යාගාරේ අපිට දැන් ඔන්න හඬ නැහැ. අන්න එතකොට සෝත විඥාන අනිච්චයි. ඒක දැනෙන්නෙම නැහැ. ඊට පස්සේ දැන් කාය විඥාන දැන් හොඳ AC දෙකක් අපිට කල්යانේ නෝනා සම්බන්ධීකරණය කරලා අරන් දීලා තියෙනවා. දැන් ඒකේ මේ කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් ඔන්න කාය විඥානත් අනිච්චයි. ඒක නිරුද්ධයි. ආයෙ වෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා කියන එක මම කියන්නේ මේක මෙහෙම වෙන්න ඕන. එතකොට දැන් එතන ගඳ සුවඳ නැහැ. එතකොට ගාන විඥාන අනිච්චයි. එතකොට සබ්බේ සංඛාරා අනිච්චයි. තොල් දෙක වහගත්තාම අපි ඉන්න පැයට දෙකට දැන් අද මේ විතානම්ම පැය 4ක් හිටියා. විතානම්ම පැය 4ක් හිටියා. 8:00ට ඉඳගත්තේ 12ත් පහුවෙලා නැගිටිනකොට. ඉතින් මේ මම කියන්නේ මෙහෙමයි අපි හැමෝගෙම දුර්වලතාවයන් තියෙනවා. දැන් විතානම්මට තරහ යනවා. ඒක වෙනම කතාවක්. ඒකේ සම්මුතියනේ. නමුත් මේ කරන වෙලාවේ අම්මා එක කරනවනේ. ඉතින් ඒක මහ උතුම් ක්‍රියාවක් නේ. ඒකට සම්මුතියේදී ඉතින් ඒ අම්මලාගේ වයසත් එක්ක ඇලීම් ගැටීම් බැඳීම් එහෙම තියෙන්න පුළුවන්. ඒක අව탁සේරු කරන්න බෑ. දැන් අදේ අම්මකෝ ඒ අම්මලා තමයි ඉස්සල්ලාම ඔය අටපිරිකර 5000 පූජාව සුමේද මහු සුමේද හමුදුරොත් එක්ක රුවන්වැලිසෑය පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒක පින්කන්ම ගොංකම්. නමුත් ඒ වගේන් තමයි අද 50000ක් දක්වා අටපිරිකර වටේ පටන් අරන් අදේ අම්මා කියනවා. ඉතින් ඒ කාලේ මේ දේවල් අපි කරාට ඒවා දාන්නේ නැහැ. දැන් තමයි දාන්නේ. එතකොට දැන් තමයි මේ භාවනාව කියන එක අහගත්තේ මගෙන්මයි. වෙන කවුරුත් මේක කියලා දුන්නේ නැහැ. කොහේ හරි ඉපදෙන එක විතරයි කියලා දුන්නේ. ඉතින් ඒ අම්මලාට එහෙම අපි ගන්න ඕනේ වැතර මේ පොසිටිව් ටික ගන්න ඕනේ අම්මලාගේ. ඉතින් මේක කරන්න ඕනේ. කරන්න නැතුව මේක තේරෙන්නේ. එහෙනම් නිරෝධ සමාපත්තියට යනකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඔන්න ඔය සංඛාර උපේක්ඛා ඥාණයෙන් ඔබට ගිහිල්ලා සංඛාර උපේක්ඛා ඥාණයෙන් ඔබට ගියපු තැන තමයි සංඛාර උපේක්ඛා ඥාණය ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉන්ද්‍රියනේ භාවිතා කරනකොට. ඒතකොට මේක සමහරට බටහිර රටවල මිනිස්සුන්ට ඒ සංඛාර උපේක්ඛා ඥාණය කියන එක දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සුගේ ඉවසීමේ ගුණය හුඟක් වැඩි වෙන්න පුළුවන්. ඇලීම් ගැටීම් අඩු වෙන්න පුළුවන්. යුතුයකම් වගකීම් අඩු වෙන්න පුළුවන්. එහෙනම් අන්න එහෙම අපි කරගෙන යනකොට අත නිම්බින්දති දුක්ඛේ. දැන් දුක කියන්නේ දුක නෙමෙයි යන්න විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. අත නිම්බින්දති දුක්ඛේ. අවිද්‍යාව දුරු වෙනවා. දුක්ඛේ කියන්නේ අවිද්‍යාවට කියන්නේ. අවිද්‍යාව නැති වෙනවනේ දැන් ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන ඉන්නකොට. එහෙනම් දැන් එකයිනේ අපිට තියෙන්නේ. ඒක තමයි මනපටිච්ච ධම්ම කියන. අන්න මනපටිච්ච ධම්ම කියන තැනට මතක් වෙන තැනට හිත තියාගෙන ඉන්න එක තමයි සබ්බේ සංඛාර අනිච්චාති කියන එක අපි කරන්නේ. අර පහ පරිසරයෙන් ලැබෙනවා. මෙන්න මේ මනපටිච්ච ධම්ම කියන තැනට අපි හිත තියාගෙන ඉන්නකොට ඒසමග්ගෝ විසුද්ධිය. අන්න විසුද්ධිය, අන්න විමුක්තිය, අන්න නිවන, අන්න නිරෝධය. ඕක වෙනදී ඕක කරන්නේ අර ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන මනපටිච්ච ධම්ම කියන තැනට හිත තියාගෙන ඉන්න එකෙන් තමයි අපිට ඔය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙමනම් අපි මෙතන ඉඳලා දැන් හරියටම පැයක කාලච්ඡේදයක් තියෙනවා. ඉතින් දැන් අන්න පරිසරය හදාගන්න කර ප්‍රේමවර්ධන මහත්තයා දැන් කිව්වා මම ශුන්‍යාගාරේ ඉඳලා දැන් මේ මහත්තයා ඒක හදාගෙන තියෙනවා. දැන් අපේ කිහිප දෙනෙක් එහෙම හදාගෙන තියෙනවා. මාතර අම්මලා දෙතුන් දෙනෙක් හදාගෙන තියෙනවා. දැන් ඒසි කරපු කාමර හදාගෙන ගෙදර හිටියත් ඒක ඒගොල්ලෝ මේ ශුන්‍යාගාරය ඒක හදාගෙන තියෙනවා. ඉතින් ඒක මේ දැන් අනිත් අයත් එහෙම භාවිතා කරන්න ඕනේ. දැන් අර සුනීත අම්මා හැම දැන් ගෙදර හිටියට එයා හදාගෙන තියෙන්නේ. එයා පන්සල වගේ කන වෙලාවට ඇවිල්ලා ඒ ටික කරගන්නවා. අනිත් වෙලාවට ඒ වැඩේ කරගන්නවා. අන්න එහෙම
ඉතින් අනිත් අයත් හදා ගන්න ඕනේ. එතකොට මේක මේ පැවිදි වෙන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. අපිට පැවිද්ද ඕනේ වගකීම් බැඳීම් යුතුයකම් ටික අයින් වල සිව්පසය ලබා ගන්න එකනේ. ඉතින් ඒ නිසා ඕක තමයි ප්‍රැක්ටිස්. අනිත් අයත් දැනගන්න ඕනේ. ඉතින් දැන් ඔය සවුන්ඩ් ප්‍රූෆ් කරන වැඩේ දැන් මම දැන් හරියට මේක දන්නවා. ඒ තාක්ෂණය දන්න අයත් ඉන්නවා. එහෙම ඉන්නවනම් ඒ අපිට දැන් ලොකු වියදමක් නැතුව AC කරගත්තට පස්සේ පොඩි කාමරය සවුන්ඩ් ප්‍රූෆ් කරගත්තා නම් හරියටම හරියට ඒක තමන් කරගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අර ඉතින් ෂර්ට් අතර කමිසයක් වෙලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේක අනිත් අයට වැඩිය වෙනස්ව මේක කරන්න ඕනේ. ඒකම ප්‍රැක්ටිස් එකෙන් තමයි මේක අපට පූර්ණත්වයේ කරා යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කය නිශ්චල කරගන්නවා අපි. කයේ නිශ්චලත්වය තියාගෙන දැන් අපි දන්නවා කය නිශ්චල කරනවා කියනකොට භෞතික ශරීරය නිශ්චල කරන්න ඕනේ. ඊට අමතරව අපි ඉන්ද්‍රියන් පහ සංවර කරගන්න. එතකොට ඉන්ද්‍රියන් පහ සංවර කරගන්නවා. ඉතින් ඉන්ද්‍රියන් පහ සංවර කරගන්න ඉතින් අර ශුන්‍යාගාරයම ඊට පස්සේ දෙන්නේ මනපටිච්ච ධම්ම. හරි සරලයි සියුම්. එහෙනම් මතක් වෙන තැනට අපි හිත තියාගෙන ඉන්න. ඕකට තමයි අපි කියන්නේ භාවනාව කියලා. ඕක තමයි නිරෝධය. එතකොට ඕකේ දිගු කාලයක් ඉන්නකොට අපි නිරෝධ සමාපත්තියටපත්